අපි දන්න නිසානේ. හැබැයි ඔගේ ටෙක්නික් එක තමයි හොඳට මතක තියාගන්න මේකේ ටෙක්නික් එක තමයි මෙන්න මේ දයන්නට හැම වෙලාවකම ප්‍රථමව තියෙන්න ඕනේ මොකක්ද? මුර්ධජ නයන්න. පැහැදිලිද? සිංහල භාෂාවේ ටෙක්නික් ඕවා නලනල බේදියේ ටෙක්නික් ඕවා මතක තියාගන්න. මෙන්න මේ දයන්නට ප්‍රථමව අනිවාර්යෙන්ම තිබිය යුත්තේ මුර්ධජ නයන්නයි. එහෙනම් අන්න මුර්ධජන එනකොට දණ්ඩ කියලා හරියට නිවැරදිව ලියන්නේ අපි ඔන්න ඔය විදියට. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය වගේ ભેද ගණනාවක් නලනල ભેදය පිළිබඳව සරලවම ලබන සතිය වලට කතා කරන්න. එතකොට අද දවසේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් අතර ඕසෙන්ම වැදගත් වෙන කරුණු කාරණා කීපයක් අන්තර්ගත වුණා. ඒ අතර ඔයගොල්ලෝ අද ඉගෙන ගත්ත අක්ෂර උප්පත්ති ස්ථාන ගැන මේ ටික නැවත සමීක්ෂණය කරන්න නැවත මතක තියාගන්න.